සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා ඉතාමත් වටිනා දහම් අනුශාසනාවක් මේ අඩහෝරාව තුළ. ඒ තමයි උපාය කුසල දහම් වැඩසටහන් මාලාවේ පළවෙනි දහම් වැඩසටහන අද අපි ආරම්භ කරන්නේ. උපාය කුසල කියන මේ මාතෘකාව මේ දහම් වැඩසටහනට අපි යොදාගත්තේ උපාය කෙරෙහි දක්ෂ බව, උපක්‍රම වලට දක්ෂ බව. කුමක් පිණිස උපක්‍රමද? අපිට එන ජීවිත ගැටලු වලට මුහුණ දීම පිණිස අපි එක එක උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ලබා දුන්න දහම් උපදෙස් තමයි මේ දහම් වැඩසටහන් මාලාවේ කතා වෙන්නේ. ඉතින් පළවෙනි දහම් වැඩසටහන සඳහා ධර්මදායකත්වයේ සලසන්නේ මහනුවර අලවත්තුගොඩ පදිංචි පින්වත් D.W.D. මෙන්දිස් මහත්මයා සහ අනෝෂා කුමාරී අමරකෝන් මහත්මිය විසින්. ඉතින් මේ පවුලේ පින්වතුන් තමයි අද ධර්මදායකත්වයේ සලසන්නේ. සන්තෝෂයටපත් වෙන්න, මිනිසුන්ගේ හිතවල දුක්ගිනි නිවන, ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ශක්තියක් ලබා දෙන මේ දහම් උපදේශ මාලාව ආරම්භ කරන්න මේ පින්වතුන්ට වාසනාව ලැබිච්ච එක ගැන. ඔයාලගේ ජීවිතේට ලොකු ශක්තියක් වෙයි මේ දහම් අනුශාසන අන් අයට අහන්න සලස්වන එක. ඉතින් පින්වතුනි, මිනිසුන්ගේ ජීවිතවල එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න වල කෙලවරක් නැහැ. දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් මහමෙවුනාව ආරම්භ කළා ගොඩක් කාලයක් වෙනවා. ඒ වගේ මිනිස්සු ඉතින් ගොඩක් කාලයක ඉඳලා බණ අහනවා. ඊට පස්සේ ඉතින් මිනිස්සු ජීවිතේට මේ ධර්මයේ ටික ටික ගලපගෙන ඉතින් මුහුණ දෙනවා. නමුත් ඒ අතර තොරතුරුංචියක් නැතුව මිනිස්සුන්ගේ ප්‍රශ්න කරදර ඉවර වෙනවා වගේම ආය ඇති වෙනවා. ඉතින් මේකට අපිට යම් උපදේශක් ඕන. ඉතින් ගොඩක් මිනිස්සු බලන්නේ ස්වාමීන් වහන්සේ නමක් පෞද්ගලිකව මොන ගහලා උපදේශක් ගන්නවා. නමුත් දැන් අපි කියමු කොහොන දැන් අපි ධර්ම දේශනාවක් කරනවා. ධර්ම දේශනාවක් කළාට පස්සේ මේ මනුස්ස දුකෙන් ඉන්න මිනිසෙකුට හිතෙනවා මගේ ප්‍රශ්නේ මේ හාමුදුරන්ට කිව්වනම් උපදේශක් ලැබෙයි කියලා. කාටවත් ඔහොම හිතෙනවා. එහෙම හිතුණට ඒ හිතෙන විදිහට උපදෙස් දෙන්න ගියොත් එහෙම ආයෙ බණක් කියන්න වෙන්නේ මේ මිනිසුන්ට උපදෙස් දීම තමයි ඉන්න වෙන්නේ. කාටවත් තියෙන ප්‍රශ්න පොදුයි. ඉතින් ඒ නිසා දැන් අපි මිනිස්සු සමහර වෙලාවට අපිට තම තමන්ගේ ජීවිතේ ප්‍රශ්න ලියලා එවනවා උත්තරයක් දෙන්න කියලා. මුලදී නම් අපි උපදෙස් දුන්නා. දැන් නම් අපි එහෙම උපදෙස් දෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඉවරයක් නැති බව. ඉතින් මේ ඔක්කොම සැලකිල්ලට අරගෙන අපි කල්පනා කළා මේ ජීවිතේ ප්‍රශ්නවලට, අභියෝගවලට මුහුණ දෙන්න බුදුරජාණන් වහන්සේ ලබලා දුන්න උපදේශ එක දහම් වැඩසටහනකින් ගොනු කළා නම් හොඳයි කියලා. අන්න ඒ අදහස තමයි අද මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ දහම් වැඩසටහන අහලත් ආයෙ මගේ ප්‍රශ්නේ කියලා යොමු කරන්න දෙයක් නැහැ. එහෙම යොමු කරනවා නම් මේ වැඩසටහන අසාර්ථකයි. මේ වැඩසටහන් මාලාව අඩහෝරාවක් තියෙන්නේ පැය භාගයක් ඇතුළත. එතකොට මේ විටින් විට පොඩි වෙලාවක් ඇතුළත මේක අහලා ඒකෙන් උපදේශයක් ගන්න පුළුවන් තමන් ඉන්න ප්‍රශ්නෙන් තමන්ට ගොඩ එන්න. මතක තියාගන්න බුදුරජාන් වහන්සේ දුන්න උපදේශ මාලාවක් තමයි මේකේ තියෙන්නේ. ඒකට අනිවාර්යෙන් තමන්ගේ ප්‍රශ්නේ විසඳෙන තැනක් මේකේ තියෙනවාමයි. ඉතින් ඒ නිසා සතුටටපත් වෙන්න මේ අවස්ථාව ලැබෙන එක ගැන. එතකොට අපේ ජීවිතවල ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න ඕනේ නැද්ද කියන ප්‍රශ්නේත් මම ඔබගෙන් අහනවා. පින්වතුනි, අපේ ජීවිතේ ප්‍රශ්න වලට අපි උත්තර හොයන්න ඕන. එතකොට බණ අහනකොට ඔබට විටින් විට ඇහෙන එක තමයි ජීවිත ප්‍රශ්නෙට එකම විසඳුම ධර්මය අවබෝධ කිරීම කියලා. ඒක සත්‍යයක්.
නමුත් බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. ඒක උපමාවකින් ඔබට කිව්වොත් ඔන්න කෙනෙක්ට බලවත් රෝගයක් හැදිලා තියෙනවා. ඒ රෝගයෙන් බෙහෙත් ගන්න එයා යනවා බෙහෙත් ශාලාවකට. හොස්පිටල් එකකට යනවා. දැන් මෙයා ස්පිරිතාලේ නැවතෙනවා. දැන් මේ යන්නේ මොකද? බලවත්ම රෝගෙට බෙහෙත් ගැනීම වෙනස. දැන් ස්පිරිතාලෙට ගිහිල්ලා නැවතුණා. දැන් දක්ෂ වෛද්‍යවරයා මොහුට මේ බෙහෙත් කරනවා. දැන් මෙහෙම බෙහෙත් කරනකොට දැන් මෙයා ස්පිරිතාලේ නැවතිලා ඉන්නවා. එතකොට එයාගේ මඳුරුව කනවා. එතකොට එයා තමන්ගේ බලවත්ම රෝගෙට බෙහෙත් ගන්න ආපු බව හැබෑව. නමුත් මඳුරුව කද්දින් විකල්පයක් කරන්න ඕනේ නැද්ද ඒකට? අද කාලේ නම් නෙට් එකක් තියෙනවා නෙට් එක දා ගන්න ඕන. ඊට පස්සේ මෙයා බලවත්ම රෝගෙට බෙහෙත් ගන්න ආවා. මෙයාට පිපාසයක් එනවා. එතකොට දැන් මං ආවේ බෙහෙත් ගන්නයි වතුර බොන්න නෙවෙයි කියලා ඉන්නවද? එයා ගිහිල්ලා වතුර ටිකක් බොන්න ඕන. ඉස්පිරිතාලේ ජනෙල් ළඟ ඉන්නේ යා. ජනෙල් ළඟ ඉන්නකොට ජනෙල්ෙන් තද්ද අවුවක් එනවා. එයාගේ ඇඟ පිච්චෙනවා. එක්කෝ එයා අවුව බහැලා යනකල් එතනින් අයින් වෙන්න ඕන. එහෙම නැත්නම් ජනෙලට රෙද්දක් දා ගන්න ඕන. ලෙඩකට බෙහෙත් ගන්න ආපු බව හැබෑව. ඊට පස්සේ එයා ජනෙල්ලේ ඇරලා තියෙනවා. ඕන්න වැස්සක් එනවා. අර හිරිකඩ එනවා ජනෙල්ලෙන්. දැන් මෙයා ලෙඩකට බෙහෙත් ගන්න ආවේ. නමුත් හිරකඩ එනකොට ජනෙලේ වහ ගන්න ඕනේ නැද්ද? ඊට පස්සේ මෙයා බලවල් ලෙඩකට බෙහෙත් ගන්න ආවේ. මෙයාට වැසිකිලි අමාරුව. වැසිකිලියට යා යුතු නැද්ද? අන්න ඒ වගේ. මේක තේරුම් ගන්න පින්වතුනි. අපිට තියෙන බලවත්ම රෝගේ තමයි සංසාර රෝගය. ඒ සංසාර රෝගයට ප්‍රතිකර්ම කරන්න බුද්ධ ශාසනය නැමැති බෙහෙත් ශාලාවට අපි ආවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැමැති දක්ෂ වෛද්‍යවරයා අපිට බෙහෙත් දෙනවා. ඒ බෙහෙත තමයි දහම් ඖෂධය. ඉතින් ඒකෙන් අපේ දුක්ගිනි නිවා ගන්න ආපු ගමනේ මේ මැස්සෝ මඳුරෝ කනවා වගේ අටලෝ දහම නිසා එන ප්‍රශ්න, සංසාරයේ කර්ම විපාක නිසා එන ප්‍රශ්න, මෝඩකම් මත ගන්න තීරණ නිසා එන ප්‍රශ්න, මේ වගේ අනිතක තමයි අපිට ධර්මය අවබෝධ කරගන්න ඕමනාව තිබ්බට අපේ වටේ ඉන්න අයට ඕමනාවක් නැහැ. එතකොට සත්පුරුෂ ඇසුරක් නැතිවීම, අසත්පුරුෂ සමාජයක ජීවත් වීම නිසා එන ප්‍රශ්න. ඉතින් මේ වගේ වට අපි උත්තර හොයන්න ඕනේ නැද්ද? මේකේ පැති දෙකක් තියෙනවා. සමහර අය අන්තයකට ගිහිල්ලා හැම ප්‍රශ්නයක් මැත්තේම නැහෙන එකක් තියෙනවා. තව සමහර අය ඉන්නවා කිසි දෙයක් ගණන් ගන්නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම බැහැර කළා. මම මේ කියන කාරණාව මම දේශනාවකින් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදිච්ච ඒ කුමාරයෙක් සවැත් නුවර හිටියා. ඔහු සිටු පවුලක ඉපදුනේ. බොහෝ කාලයක් බඹලෝ හිටපු නිසා මෙයාට කාම සංඥා අඩුයි. තරුණ වියට ආවත් කාම අරමුණු නැහැ. ඒ කියන්නේ කාම ආසාව නැහැ. ඉතින් මෙයාට යාළුවෝ ඉන්නවා. නමුත් යාළුවොත් එක්ක යාළුවෝ මෙයාට සිටු කුමාරයෙක් නිසා සහ ප්‍රේමනාප බව නිසා ඇසුරු කළාට යාළුවෝ කාම තෘප්තිය සහ මේ පංචකාමයෙන් විනෝද වෙන එක තියෙනවනේ. ඒකට මෙයා එකට සෙට් වෙන්නේ නැති නිසා යාළුවෝ කල්පනා කළා අපි යන උත්සව වලට මෙයා ගෙන යන්න ඕනේ නැහැ. ඒ කාලේ ලොකු උත්සවයක් ආවා, කාර්තික උත්සවේ. මිනිස්සු හරියට සතුටු වෙන කාලයක්. කොල්ලෝ ටික කිව්වා මේ අපිත් එක්ක ඔයා එන්න ඕනේ. ඔයාට අපි මේ වැඩ පිළිවෙලක් හදලා තියෙන්නේ කියලා ලස්සන ගෑනු ළමයි ගණිකාවක් සල්ලි වලට අරගෙන මේ කුමාරයාගේ කාමරේ නවත්තලා ගියා. දැන් අරයා ඔන්න දැන් අනික් කොල්ලෝ ටික ඔක්කොම ගියා. අර කුමාරයයි අර නාටිකාංගනාව විතරක් තනි වුණා. ඉතින් එයා නටනවා, සින්දු කියනවා, කුමාරයට ගානක්වත් නැහැ. ඊට පස්සේ අර නාටිකාංගනාව හිතුවා මම මෙයාව ස්ත්‍රී මායමින් පොළඹව ගන්න ඕන. ඉස්සෙල්ලාම එයා අමුතු විදිහට hina වෙන්න ගත්තා. hina වෙනකොට දත් ටික පේනවා. එතකොට එයා බ්‍රහ්ම ලෝකේ කලින් ගිහිල්ලා තියෙන්නේ කලින් අට්ටික සංඥාව වඩලා. කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ කියන්නේ ඇට සැකිල්ල කරමුණු කරගෙන හිත එකඟ කරලා තියෙනවා.
ඉතින් සංසාරේ පුරුද්දාව ඉක්මනට. ඊට පස්සේ මෙයාගේ දත් ටික මුල් කරගෙන අට්ටික සංඥාව ඇති වෙනකොට මෙයාගේ මුළු ඇඟම ඇට සැකිල්ලක් විදිහට පේන්න ගත්තා. ඒකට දැන් යන්නේ ඇට සැකිල්ලක්, එන්නේ ඇට සැකිල්ලක්. ඒතර මෙයාගේ හිතත් ඒත් එකම එකඟ වෙනවා. ඒතර දැන් ආර්යා ටික ටික දැන් ලං වෙනවා. එතකොට මෙයා කුමාරයා කිව්වා පොඩ්ඩක් ඉන්න. දැන් ඔයා මාව හොඳටම සතුටු කළා. ඇති දැන් ඕකම මම තෘප්තිමත්. ඔයාව ගත්තේ කීයකටද කතා කළා. ඊට පස්සේ කොහොම මම මේ ගානට කතා කරගත්තා. දැන් පොඩ්ඩක් ඉන්න කියලා ඒ ගාන දීලා ඔයා යන්න කියලා දැන් සිටු කුමාරයා භාවනා කරනවා. හිත එකඟ වුණා. අර කෙල්ල යනකොට වෙන කුමාරයෙක් සිටු කුමාරයෙක් මෙයාව දැකලා තී කොහෙද යන්නේ? මං තිට ගානක් ගෙවන්නම් මේ කාර්තික සමයේ තීමා සමග වර කියලා ඒ කෙල්ලට තව ගානක් දීලා ගෙන්නගෙන ගියා. දැන් උත්සවය ඉවරයි. දැන් අර කෙල්ල ගෙදර ආවේ නැහැ. දැන් අම්මා එකින් එකට කවුරු ළඟටද ගියේ කවුද කතා කළේ ඔය වගේ විස්තර හොයාගෙන ඇවිල්ලා අවසානයේ කුමාරයාගෙන් ඇහුවා කෝ අපේ කෙල්ල කිව්වා එයා ඇවිල්ලා එදාම ගියා මං ගාන ගෙව්වා කියලා. කොහෙටද ගියේ? ගිය තැනක් දන්නේ නැහැ කිව්වා. එහෙම කොහොමද කරන්නේ? දැන් ඔයා ළඟට නම් ආවේ මට මගේ කෙල්ල ඕන. මෙයා රජුරවන්ට පැමිණිලි කළා. කුමාරයා රජුර ළඟට කැඳෙව්වා. රජුර අහනවා මේ ඔබ ළඟින් කොහෙටද මෙයා ගියේ? අනේ ගිය තැනක් දන්නේ. ඊට පස්සේ කිව්වා අවසානට දැන් මෙයා ගැන තොරතුරු තියෙන්නේ ඔබ. එතනින් එහාට තොරතුරක් එන්නේ. දැන් ඔබට මේකෙන් මිදෙන්න නම් එක්ක ඔය ගෑනු ළමයාව ආපහු ගෙනල්ලා දෙන්න ඕන කොයින් හරි හොයන්න. මේ සිටු කුමාරයා කිව්වා මං කොහොමද ඔය කෙල්ලෙක් හොයන්නේ මට හොයන්න විදියක් නැහැ. එහෙනම් ඔබට මේ මරණීය දඬුවම නියම කරනවා කියලා රජුරුව මරණීය දඬුවම නියම කළා. මේ බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙරේ වැඩ ඉන්න කාලේ. ඊට පස්සේ මෙයා අත් දෙක පිටිපස්සට බැඳලා වද බෙර ගහලා අරගෙන යනවා. කුමාරයා හිතෙන් කල්පනා කළා ඒ භාග්‍යවතුන් වහන්සේ මේ සවැස් නුවර වීදියේ වඩිනවා. මම දැකලා තියෙනවා. ශ්‍රමණයන් වහන්සේලා වඩිනවා. මම දැකලා තියෙනවා. මම මේ හීන පංචකාමයේ මට අතෑරගෙන ශ්‍රමණ ජීවිතයක් ගත කළා නම් මම අද මේ වගේ මේ කාමයේ නිසා ඇති වෙන දණ්ඩනයකට මම ලක් වෙන්නේ. බලන්න ප්‍රමාද වීම. සංසාරේ පිනකට හරි මොකකට හරි මං යම් විදිහකට බේරුණොත් මං නම් මේ ගිහි ජීවිතේ නම් ඉන්නේ මං ශ්‍රමණෙක් වෙනවා. ඕකම හිතේ වැඩ කළේ. ඊට පස්සේ ඔන්න දැන් මෙයා වද බෙරක ගහ යනකොට ඕක හාහූ ගාලා කතාව ගිහිලා දැන් අර කෙල්ල අතනින් නිදහස් කරලා. දැන් ඒ කෙල්ල ඇවිල්ලා කිව්වා අයියෝ මොකද මේ සිටු කුමාරයා මේ ඇදගෙන යන්නේ මම නේ මේ සිටු කුමාරයා ළඟ හිටියේ. ඉතින් මම මේ ජීවිතුන් අතර ඉන්නවානේ. කියලා රජුරවන්ට ගිහිල්ලා කිව්වා මේ මම ඉන්නවා මේ අර අපරාධේ නිර්පදාදී යන මිනිසෙක් මරන්න කියලා. කුමාරයාව නිදහස් කළා. කුමාරයා ගෙදර ඇවිල්ලා වතුර කලේ නාලා පිරිසිදුව භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටලා පැවිදි වුණා. ටික කලකින් රහතන් වහන්සේ වෙනවා. ඉතින් කතා වුණා මේ සංඝයා මේ ස්වාමීන් වහන්සේ මහාන වෙලා තියෙන අර වද බිරක ගහ ගෙනියනකොට මෙහෙම හිතලා තියෙනවානේ කියලා බුදුරජාණන් වහන්සේ මොහොතේ වදාලා පින්වත් මහණෙනි තමන්ට කරදර බාධා එද්දී මොනෝhari උපද්‍රවයෙන් නිදහස් වෙන්න තම මොන හිතන්න ඕන කිව්වම පින්වත් මහණෙනි මම වටුකුරුල්ලෙක් වෙලා ඉන්න කාලෙත් මරණය අභියස මම කොහොම හරි මරණයෙන් ගැලවෙන්න කල්පනා කරලා තියෙනවා කිව්වා. මැරෙන බව හැබෑව. නමුත් අකාලේ මැරෙන්න ඕනේ නැහැ. දැන් අපි කියන්නේ හිටියක් කොහොමවත් මැරෙනවනේ කියලා මේ මරණය කියන එක ගැන දේශනා කළේ බුද්ධ වචනය තමයි. ඒකත් සුදුසු තැනටයි ගන්නෙ. හැම වෙලාවෙම මේ හැම එකටම ඒක කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා වටු ඇද්දෙක් හිටියා. සත්තු ගෙනල්ලා පන පිටින් තමයි විකුණන්නේ. මොකද ඈත ගම්මාන වලට මරලා ගෙනියන්න බෑ මගදී නරක වෙනවා. ඒ නිසා මෙයා කුරුල්ලෝ විකුණන කෙනෙක්. ඉතින් අපේ බෝධිසත්වයෝ වටුකුරුල්ලෙක් වෙලා ඉපදෙලා දැලට අහු වුණා. ඉතින් ගිහිල්ලා අර සත්තු කූඩුවට දැම්මා. ඒ වෙලාවේ අර වටුකුරුල්ල කල්පනා කළා මං කොහොමද දැන් මේකෙන් නිදහස් වෙන්නේ?
බැලුවා මේ ඔක්කොම සත්තු කුරුල්ලෝ පන පිටින් තමයි විකුණන්නේ. මං කන්න නැතුව ඉන්න ඕන. බොන්න නැතුව ඉන්න ඕන. කන්න නැතුව බොන්න නැතුව ඉනකොට මම ක්ලාන්ත වෙනවා. කිට්ටු වෙනවා. ඒකට එන මිනිස්සු මේ පන නැති සතෙක් ගන්නෑ. ඇත්තටම එන මිනිස්සු අර හොඳට දුවලා පැනලා මහතට බෝලෙට ඉන්න කුරුල්ලෝ ටික ගන්නවා. අර කන්නේ නැතුව බොන්නේ නැතුව අහක වැහිලා ඉන්න කුරුල්ලට අතක්වත් තියන්නේ. වැද්දා කල්පනා කළා යකෝ මේ මොකද්ද මේ කඩ වෙලා තියෙන්නේ කියලා කූඩු ඇතුට අත දාලා අර කුරුල්ල අරගෙන එළියට ගිහිලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා කුරුල්ලත් පන නැතුව ඉන්නවා. බලන අතරේ කුරුල්ල පැන්නා. මෙයාගේ නෑදෑ කුරුල්ලෝ ටික කිව්වා අම්බ කොහොමද ගැලවිලා ආවේ. ඊට පස්සේ කියනවා නා චින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. හිතන්න බැරි මනුස්සයාට සත්වයාට විශේෂත්වයක් කරා යන්න බෑ. ඊට පස්සේ කියනවා බලන්න මමත් හිතුවා කියනවා මරණයෙන් ගැලවෙන්න ක්‍රමයක්. ඒක වැඩ කළා කියනවා. මා නිදහස් වෙලා ඉන්න හැටි බලන්න. දැන් මේ ඔය මම කියපු වට්ටක ජාතකේ නුවණ වැඩෙන බෝසත් කතා 12 වෙනි පොතේ තියෙනවා. කරදරයක වැටුණ කෙනා ඉන් මිදුමට නොසිතයි නම් නැත සිත සැලසෙන්නේ. ඒ දුකින්ම පීඩිත වී ඒ දුකටම ගොදුරු වෙමින් ඔහු වෙනසී යන්නේ. දුකෙන් මිදෙන උපාය ගැන සිතමින් වැඩ කරන කෙනා දෙස දැම් බලපන්නේ. ඒ නිසාම මරණ බයෙන් නිදහස්ව වැද්දාගේ අතින් ගැලවී මං එන්නේ. මොකක් තමන් කරදරයක වැටුණාට පස්සේ ඒකෙන් මිදෙන්න උපායක් කල්පනා කරන්න ඕන. එහෙම උපායක් කල්පනා කරන්නේ නැතුව වැටුණ වලේම වැටිලා ඉන්න එක ඒ දුකෙන්ම මැරිලා යනවා. ඕක නොවෙන්න තමයි මේ දහම් උපදේශ දෙන්නේ. අපිට ප්‍රශ්න එනවා තමයි. ඒ ප්‍රශ්න මැත්තේම ඔහේ ඉන්න හොඳ නැහැ. මොන හරි උපායක් කල්පනා කරන්න ඕන තමන් වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න. මම මෙහෙමයි කිව්වේ ධර්මය අවබෝධ කිරීම තමයි ස්ථිර විසඳුම. ධර්මය අවබෝධ කිරීම තමයි ස්ථිර විසඳුම. ස්ථිර විසඳුම ධර්මය අවබෝධ කිරීම කරා ඒ මොහොත ළඟා කරගන්න තාක්කල් අපිට ජීවත් වෙන්න වෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ ඒක දහම් ප්‍රතිපදාවට වදාලා ගවයා වල් කණ්ඩත් ඕන පැටිය දිහා බලන්නත් ඕන කියලා දෙනවා. ඉතින් ඒක මේ අවස්ථාවට අපි ගලපා ගත්තොත් එහෙම අපිට නිවන් අවබෝධ කරන්න ඕනේ. ඒක තමයි අපේ ඒකායි නිලක්කය. ඒ දක්වා අපි ජීවත් වෙන එක. දැන් මට ඕක කල්පනා වුණේ දේවානම්පියතිස්ස රජතුමාගේ පුතා අම්මා මේ විසපෝපු අඹගෙඩියක් දේවානම්පියතිස්ස රජුගේ මල්ලිට මහානාග රජුරවන්ට යවනවනේ කූඩික දාලා. ඊට පස්සේ ඒ අඹගෙඩිය වැරදිලා පොඩි එකා කාලා මැරුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න කලින් දේවානම්පියතිස්ස රජුගේ පුතා මැරුණා. ඔයාලා හිතන්නකෝ යම් විදිහකට ওই කොල්ල ජීවත් වෙලා හිටියනම් ওই රාජකුමාරයා මඟපල් ලබන්නේ නැද්ද? බුද්ධ ශාසනය පිහිට ගන්න නැද්ද? ඒ අවස්ථාව මගහැරුණානේ. ඒ වගේ තමයි අපිට සමාජයට අනාගතේ මීට වැඩිය යහපතක් කරගන්න පුළුවන් අවස්ථා අපිට එයි. ඒ දක්වා අපි රැකුන් නැතුව මේ ප්‍රශ්න ගොඩේම අපි අන්තයට වැටුනොත් එහෙම අපිට නැගිට ගන්න විදිහක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ කරුණාවෙන් මේ කියන්නේ අපේ ජීවිතවලට එන ප්‍රශ්න ධර්මානුකූලව විසඳා ගන්න උපක්‍රම වල අපි දෙන්න ඕන. මේ දහම් වැඩසටහන මනාව ඔබට ශ්‍රවණය කරන්න ලැබුණොත් එහෙම ලෞතර බුදුරජාන් වහන්සේ දුන්න උපදේශ මාලාවක් තියෙනවා. ඒ උපදේශ මාලාව අනුගමනය කරපුවම කොතනකින් හරි මේ ප්‍රශ්නේ ලියනවා. ඉතින් ඒ නිසා මම කියන්න උත්සාහ කළේ නාචින්තයන්තෝ පුරිසෝ විශේෂමදි ගච්ඡති. හිතන්න බැරි මනුස්සයාට විශේෂත්වයක් කරා යන්න බෑ. ඒ කියන්නේ Taman දෙන අභියෝගවලට උපක්‍රමශීලීව මුහුණ දෙන්න, ඒ වගේන් ගැලවෙන්න කල්පනාව මෙහෙව ගන්න බැරි වුණොත් එහෙම එයාට හැනසිල්ලක් නැහැ, මෙලොවත් නැහැ, පරලොවත් නැහැ. කල්පනා කරන්න බැරි මනුස්සයාට.
ඒ නිසා වැටුණ වලින් ගොඩ යන්න කල්පනා කරන්න ඕන. ඕන දෙයක් වෙද්දී මේ මගේ කර්මය කිකිය ඉන්නව නේද? ඒක යාගේ නුවණ මොට කරනවා. නුවණ මොට කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රඥා පාරමිතාව මා පිරුවේ මෙසේය කියලා දේශනා කළ තියෙන ජාතක කතා ටික අරන් බලන්නකො. සංඝයා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්නේ බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර පටිච්ච සමුප්පාදේ පංච උපාස්කන්ධේ ආයතන මේවා අවබෝධ කරපු එක ගැන. ඒක බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත් මහණෙනි, ඔන්න ඔය ධර්මය අවබෝධ කරන්න මම සංසාරේ පුරපු පාරමිතාව තමයි ජීවිතයේ අභියෝග එද්දී ඒවට මං හරි උත්තරේ හෙව්වා. දැන් මහා ප්‍රඥා පාරමිතාව පිළිබඳ තියෙන මහා ජාතක කතානේ උම්මග්ග ජාතකේ. උම්මග්ග ජාතකේ කියන්නේ මොකද්ද? අභියෝග ප්‍රශ්න වලට දුන්න උත්තර. ඊට පස්සේ මහා ප්‍රඥා පාරමිතාවනේ විදුර ජාතකේ. බලන්න විදුර ජාතකේ මොකක්ද තියෙන්නේ කියලා. මරණයේ ඉදිරියේ ජීවිතේ නැති වෙන තැන මේ ප්‍රශ්න වලට දුන්න උත්තර. අභියෝග ජයගත්ත හැටි. සුචි ජාතකයේ ඊළඟ තචසාර ජාතකයේ මේ වගේ ජාතක කතා ගොඩාක් තියෙනවා. ඒ ජාතක කතා ප්‍රඥා පාරමිතාව ප්‍රඥා සංකීච්ඡ ජාතකය කියලා තියෙනවා. ඊළඟට තව ඒ වගේ ජාතක කතා ගොඩාක් තියෙනවා. ඒවා තියෙන්නේ ජීවිතේ ප්‍රශ්නවලට උත්තරේ හොයනවා. ඒ කිසි ප්‍රඥා පාරමිතාව කියලා බුදුරජාණන් වහන්සේ සංසාරේ පුරලා තියෙන විදර්ශනා කිරීම නෙවෙයි. ප්‍රඥා පාරමිතාව විදියට සංසාරේ පුරලා තියෙන්නේ ජීවිතයේ අභියෝග වලට මුහුණ දීම. හරි උත්තරේ සෙවීම. හරි තීරණ ගැනීම. එතකොට පින්වතුනි අපේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට අපි හරි තීරණ ගත්තොත් ඊළඟට උපායශීලී වුණොත් ඒකෙන් යහපත් කාරණා දෙකක යහපතක් වෙනවා. එකක් මේ ජීවිතේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධේ පටිච්ච සමුප්පාදේ ආදී ගම්බීර තථාගත ශ්‍රී සද්ධර්මයේ අවබෝධ කිරීමේ නුවණ හැදෙනවා. ඒ අතුල නුවණ හැදෙනවා. දැන් බුදුරජාන් වහන්සේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කියලා වදාළේ විදර්ශනා කරපු කෙනෙක් එන්න මන් ළඟට ධර්මය අවබෝධ කරන්න කියලාද ප්‍රඥාව තියෙන කෙනෙක් එන්නේ කියලාද? මොකක්ද එහෙනම් මේ ප්‍රඥාව කියලා වදාළේ? සංසාරේ නුවණ වඩපු අය. කුමක්ද නුවණ? ජීවිත අභියෝග හමුවේ උපක්‍රමශීලීව ඒ ජීවිත අභියෝග වලට මුහුණ දුන්න අය. හරි තීරණ ගත්ත අය. ප්‍රශ්න වලට උත්තර හොයාගත්ත අය. ඒ වගේ අය තමයි ප්‍රඥාවන්තයෝ. දැන් ඔයාලා ගමක හෝ ඔයාලගේ රටක හෝ ඔයාලගේ ඕනම තැනක මෙයා මහ නුවණැත්තෙක් කියලා කියනවා නම් අපි ඇත්තටම නුවණැත්තෙක් කියලා සලකන්න ඕනේ. අපිට උත්තරයක් නැති තැන එයා ළඟ උත්තරයක් තියෙන්න ඕන. ප්‍රශ්නයකට උත්තරයක් දෙන කෙනෙක්. එතකොට ඔයාලගේ ජීවිතයේ ගැටලු කංකටලු වලදී හරි උත්තරේ හොයාගත්තොත් ගැළපෙන උත්තරේ තමන්ගේ ගැටලුවට අන්න ඔබ තුල නුවණ වැඩෙනවා. ජීවිතයේ තියෙන ප්‍රශ්න දෙක විසඳෙනවා. එතකොට මේ තමයි මම මූලික ධම් දේශනාව මේ විදිහට කළේ. එතකොට මේ දේශනා මාලාවෙන් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ක්‍රම ටික තියෙනවා. එතකොට මේ දේශනාවල තියෙන උත්තර ටික Taman නුවණක්කාර වෙන්න ඕන හරි උත්තරේ ප්‍රශ්නෙට ගන්න. හැම ප්‍රශ්නෙටම එකම උත්තරේ නෙවෙයි. දැන් මේ දේශනා මාලාව දිගට අහගෙන යනකොට තේරෙයි ප්‍රශ්නේ යන්තාක්ද ඒ තාක් උත්තර ඇත. ප්‍රශ්නේ යන්තාක්ද ඒ තාක් උත්තර ඇත. තමන්ගේ ප්‍රශ්නෙට හරි උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ කල්පනා කරන කෙනාට විතරයි. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂම අධිගච්ඡති. හිතන්න බැරි කෙනාට සැනසෙල්ලක් කරා යන්න බෑ. ඒ නිසා ඔයාලා තමන් වැටුණු වලින් ගොඩ එන්න බලන්න. ওই ප්‍රශ්න මැත්තේම ජීවිතේ උත්තරයක් නැතුවම වැටිලා ওই දුක් ගොඩේම මැරෙන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට අවබෝධ කරගන්න යන මේ ගමනේදී අපිට එදිනෙදා ජීවිතවල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
අද කාලේ ඇත්තට මේ ಗುಣ වගාව නුවණ දියුණු කරගත යුතු වෙනවා. අද කාලේ ප්‍රශ්න වැඩි, කරදර වැඩි, අභියෝග වැඩි. ප්‍රශ්න වැඩි තරමට, අභියෝග වැඩි තරමට, කරදර වැඩි තරමට එයා නුවණ මෙහෙවා මේවට මුහුණ දිදී ගියා කියන්නේ වෙන කාලෙක නැති තියුණු නුවණ, තියුණු කල්පනා ශක්තියක් මනස තුල හැදෙනවා. ඇත්තටම ධර්මය අවබෝධ කරන්න පුළුවන් නුවණ ඇතුලේ හැදෙනවා. එතකොට ප්‍රශ්නයකට උත්තර හොයන එක, හරි තීරණ ගන්න එක නුවණ වැඩෙන ප්‍රතිපදාව කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒක ජාතක කතා දිහා බලනකොට හොඳට තේරෙනවා. ඒක මේ වගේ. ඒ නුවණ Tamanට නැත්තම් ප්‍රශ්නයක් විසඳ ගන්න බෑ. දැන් අපි හිතන්නකො මෙහෙම ඔන්න විශාල කෙහෙල් කොටයක් දෙනවා. කෙහෙල් කොටයක් දීලා මේ කෙහෙල් කොටේ කපපන් කියනවා. මේ මැදින් කඩපන් කියනවා. ඒතකොට Taman ළඟ කිසිම ආයුධයක් නැහැ. ඉතින් මෙයාට මේ කෙහෙල් කොටේ බදාගෙන අරහෙට මෙහෙට පෙරලන එකයි, එහෙට මෙහෙට නවන එකයි හැර මොකුත් කරන්න වෙන්නේ නැහැ. නමුත් කෙනෙකුට දෙනවා මේ කෙහෙල් කොටේ මැදින් වෙන් කරන්න කියලා. එයා ළඟ තියුණු අසිපතක් තියෙනවා. අසිපතින් එකපාරයි ගහන්නේ. අර කොටේ දෙකට වෙනවා. හේතුව එයා ළඟ ආයුධයක් තිබ්බා. ආයුධයක් නැතුව කොටයක් දුන්නා වගේ තමයි අපි තුල ප්‍රඥාව නැතුව මේ ධර්මය අපිට ලැබෙන එක. ධර්මයේ ලැබෙනවා, ඒ ධර්මයෙන් අපිට පෙන්වලා දෙන සතුරා නසන්න අපි තුල නුවණ කියන ආයුධය නැහැ. බුදුරජාණන් වහන්සේ සංසාරේ අභියෝග වලට මුහුණ දීලා, ප්‍රශ්න වලට උත්තර හොයලා, හරි උත්තර හොයලා ප්‍රඥාව නැමැති ආයුධය සැකසුවා. ප්‍රඥාව නැමැති ආයුධේ සැකසුවා. ඒ ආයුධේ සකසාගෙන ඉද්දීන් තමයි බුදුරජාණන් වහන්සේට කෙලෙස් සතුරන් පෙනුනේ. ඊට පස්සේ ආයුධෙන් කෙලෙස් සතුරන් නැසුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ගන්න තමන් සුදුසෙක් වෙන්න. ඉතින් තමන්ගේ gedara තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න බැරුව මේ මනසකින් මනස තුළට කිඳා බහැලා ඇතුලේ හැදෙන මේ ධර්මතාවයන් විමසලා සසර දුකින් නිදහස් වෙන්නේ කොහොමද? අවුරුදු කීයක් බණ අහනවද? තවම අපි කොච්චරවත් බණ තරහ ගන්න එපා කියලා කියනවා. නමුත් කොච්චර ඇහුවා තවම පරණ තැන නේද? ඉරිසියා කරන්න එපා කියනවා. තවමත් පරණ තැන නේද? ඉතින් ඒ නිසා තේරුම් ගන්න. ඒ නිසා මේ සංසාර දුකෙන් නිදහස් වෙනු කැමැති, ජීවිතේ සැනසille ගත කරනු කැමැති, තමන්ගේ නුවණ දියුණු කරගනු කැමැති කෙනාට පුදුම දහම් උපදේශ මාලාවක් මේ උපාය කුසල දහම් වැඩසටහනින් ලැබෙනවා. ඔන්න මාතෘකාව විස්තර කළා. දාත කතාව කිනුත් විස්තර කළා. ඒ නිසා ඉදිරියට මනාව සවන් යොමු කරගෙන මේ ධර්මය අහන්න, ජීවිතේ ප්‍රශ්න වලට තමන් විසඳුමක් සිවිය යුතුයි කියන අදහස මේ වැඩසටහනින් ගන්න. අද මට ඒ අදහස දුන්නොත් ඇති ඔබට. අපේ ජීවිතේ ප්‍රශ්න වලට අපි උත්තරයක් හොයන්න ඕන. ඒක තමයි උපාය කුසල. ඒකට මම දක්ෂ වෙන්න ඕන කොයි උපක්‍රමයෙන්ද මේක උත්තරය හොයාගන්න කියලා. ඉතින් ඒ නිසා ඉදිරියට ඔබට දවසින් දවස උපදෙස් ලැබෙවි. ඉතින් ඒ උපදෙස් වලින් අනේ ඔයාලගේ ජීවිතවල කරදර දුක් ගෙවේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ දහම් වැඩසටහන මහනුවර අලවතුගොඩ පදිංචි පින්වත් DWD මෙන්දිස් මහත්මයා සහ අනෝසා කුමාරි සමරකෝම් මහත්මිය විසින් තමයි ධර්ම දායකත්වයේ සලසන්නේ. මනෝජ අසංස ප්‍රභාසකර මෙන්දිස් සහ විරජ අනුපලිත පුරින්දද මෙන්දිස් යන පුතුන්ට සහ සස්මී අසංසනී ප්‍රභාසිකා මෙන්දිස් දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න නුවණ වැඩේවා කියලා සිත පතනවා. මිය පරලෝකීය GM සෝමලතා මෑණියන්ට, චන්ද්‍රා ගජසිංහ මෑණියන්ට සහ AM විජේනායක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වී සැපය සැලසේවා, පරලෝ යහපත සැලසේවා කියලා සිත පතනවා. ඉතින් මෙන්දිස් මහත්මයාටත් අනුෂා කුමාරී අමරකෝන් මහත්මියටත් ධර්ම අවබෝධයටම ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම පිණිස තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ වගේම ධර්මයේ ඇසු ඔබ අප සියලු දෙනාට සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ නුවණම